අනිත් එක තව දෙයක් තමයි අත්‍යවශ්‍යයෙන්ම අපි දන්නවා මේක මේ ප්‍රශ්නේ කොච්චර කාලයකට ඇදගෙන යන්න වෙයිද කියලා දන්නේ ඒක ජනාධිපතිතුමාටත් ඒක මේ මොකද්ද හරියට ඒ කාල වේලාව මොකද්ද අපි මේව හඳහන් බලනවා වගේ බලලා කියන්න බෑවා. මේ ජෝතිවේදියෙක් නෙවෙයි. ඉතින් මේ සම්බන්ධව අහවල් වෙලාවට පටන් ගත්ත අහවල් වෙලාවට මේක යුද්ධ ඉවර වෙයි කියලා මේක කියන්නට තරම් කාටවත් ශක්තියක් නැහැ. ඒ හන්දා මේක මොනතරම් මේ ප්‍රශ්නේ ඇදගෙන යනවද කියලා අධ්‍යයනය කරලා තමයි බලන්න ඕනේ. ඕක ඔය தත්වෙත් එක්ක. එතකොට මේක අවුරුද්දක් යන්න පුළුවන්, අවුරුදු දෙකක් යන්න පුළුවන්, මාසයක් යන්න පුළුවන්, නැත්නම් හිට අනිද්දාට ඉවර වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේ දේවල් තීරුම් අරගෙන මේක තමයි රජය කරන කළමනාකරණය. මම කියන්නේ ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවක් වුණාම ජනාධිපති මැති ඇමතිලා ඉඳලා මේ මම හිතන්නේ රජයෙන් ගන්නා වූ තීන්දුව තීරණ හරියටම හරියනවා. මොකද අගමැතිනියත් සමග සාකච්ඡා කරලා බොහොම බුද්ධියෙන් ගත යුතු කාරණාවක් තමයි ඔය කළමනාකරණය කියන්නේ. හරි පිරිමැස්ම කියන දේ. එතකොට මේකත් අපි බුද්ධියට ගන්න ඕනේ. මොකද අද මේ දේවල් ඇති වෙලා හෙට ඉවර වෙනවා නම් ප්‍රශ්නේ දෙන්න පුළුවන්. ඕනෑ තරම් තෙල් ගන්න ඕනෑ තරම් අපි සහන දෙන්නම් කියලා ගෙනියන්න පුළුවන්. මේක එහෙම දෙයක් නෙවෙයි. එතකන් අවුරුද්දක් හෝ දෙකක් යනකම් මේක පිරිමහ ගන්න ඕනේ. ඔය තෙල් ටික පිරිමහගලා රජයක් නඩත්තු කරගෙන ඇදගෙන යන්නට ඕනේ. ඉතින් ඉදිරියට ගමන් කරන්නට ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි සියලුම දේම වැඩි නෙවෙයි සාමාන්‍යයෙන් ටික ටික හරි ඒකෙන් කෙටි කරලා අපේ ගමන ඉදිරියට ගලාගෙන ඕව දරාගෙන කටයුතු කරමින් යන්නට තිබෙනවා. අපිට 75ක් 50කින් අඩු වුණාට ප්‍රශ්නයක් නැහැ. 100%ක් වෙන්න ඕනේ කියලා නෑ මෙවැනි අවස්ථාවක. ඒ හන්දා තමයි කියන්නේ සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න. ඉතින් මා ගම්පල ඊලංගාවතේ සිට ජෙසුල් බොහොම ස්තුතියි. මගේ හැඳුනුම්පතෙන් නම එම් නයිසර්. ඉතින් ඇත්ත වෙනුවෙන් කතා කරනවා. මමත් ඉන්නේ කුලී ගෙදරක කුලී කඩයක් කරමින් මගේ ස්වන් රැකියාව කුෂන් රැකියාවත් කරගෙන බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ වුණාට මට තේරුණා මම ඉගෙන ගත්තෙත් කිරින්ද මහාවිද්‍යාලයේ. ඉතින් අපට මේවා තේරෙනවා අපි සාමාන්‍යයෙන් ඉගෙනගත්තු මිනිස්සු ඒ වුණාට අපට තේරෙනවා මේ මීටත් වඩා බුද්ධිමත් ඇතුව ඉන්න ජනතාවට ඇයි මේවා තේරෙන්නේ නැත්තේ? හැමදාම අනුන්ට ඇඟිල්ල දික් කරනවට වඩා තමන්ගේ දේවල් තමන් කල්පනා කරමින් කටයුතු කළොත් ඉතා වඩාත් වටිනවා කියන අදහසින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. ජය වේවා.